තමයි 2020 අහලා තියෙන තවත් රචනා ගානක්. වර්ගඵලයේ ආශ්‍රයෙන් තමයි මේ ගානත් අහලා තියෙන්නේ. ඒකේ කියලා තියෙනවා අරේ ඒකක x අරේ ඒකක x ඒ නම් අර්ධ වෘත්තයකින් හා ඒ අර්ධ වෘත්තය සමග ඒක කේන්ද්‍රය වූ කේන්ද්‍ර කෝණයේ අංශක 60 වූ b නම් කේන්ද්‍රික ඛණ්ඩයකින් සෑදුණු ආස්තරයක් රූපේ දක්වනවා. අරේ ඒකක x ඒ නම් අර්ධ වෘත්තයකින් සහ අර්ධ වෘත්තයට ඒක කේන්ද්‍රය වූ කේන්ද්‍රික කෝණයේ අංශක 60ක් වූ b නම් කේන්ද්‍රික ඛණ්ඩයකින් සෑදුණු ආස්තරයක් තියනලු රූපේ. එතකොට මේකේ වර්ගඵලය මෙන්න මේ ඒහි වර්ගඵලයයි මේකේ වර්ගඵලය සමානයිලු මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට. අර්ධ වෘත්තයේ වර්ගඵලය සමානයිලු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට. ඒහි වර්ගඵලය සහ b හි වර්ගඵලය සමාන වේලු. x මගින් පෙන්නන්න කියලා දෙනවා. x මගින් x වර්ගය ඍණ 4යි x සමාන x ඍණ 8 සමානයි බිඳුව කියලා. මේක පෙන්නන්න කියලා තියෙනවා. x වර්ගය ඍණ 4යි x ඍණ 8 සමානයි බිඳුව කියන එක පෙන්නන්න කියලා තියෙනවා මේ දීලා තියෙන දත්ත වලින්. හරිද? ඒකට ඊට පස්සේ අහලා තියෙනවා මේ සමීකරණය තෘප්ත කරන බව පෙන්නලා x ට ගත හැකි එකම අගයක් බව හේතු සහිතව පෙන්නලා දීලා x වල අගය හොයන්න කියලා දීලා තියෙනවා. හරිද? ඒ වගේම වර්ගමූල 3 අගය මෙයාලා දීලා තියෙනවා 1.73 කියලා. හරිද? හරි. අපි ඉස්සෙල්ලාම බලමු ඒ අර්ධ වෘත්තයේ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය හොයන්නේ කොහොමද? වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගයෙන් අර්ධ වෘත්තයක නම් භාගේ. හරිද? හරි. 5 ම තියලා අපි r වෙනුවට x වර්ගය වරක් භාගේ. මේකේ අංක 1. ඊළඟට b කේන්ද්‍රික ඛණ්ඩයට දැම්මහම මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? 5r වර්ගය වරක් θ බෙදීම 360 නේ. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ. එතකොට 5r වර්ගය වරක් අංශක 60 බෙදීම 360. හරිද? බිඳුව කැපෙනවා 6 වරක් 1යි 6 වරක් 6. 5 මේ r වෙනුවට අපිට දාන්න පුළුවන් මේකේ අරය මොකද්ද? මේකේ අරයට ගන්න වෙන්නේ මොකද්ද? මෙන්න මේ කොටස x. එතකොට මේ ටික 4යි. එහෙනම් මේකේ අරය වෙන්නේ අරය මේකේ r කීයද? මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය r. x ධන 4යි ඒකක. ඒක මෙතෙන්ට ආදේශ කරනවා. x ධන 4යි ඒකක බෙදීම 6. මේක තමයි දෙවෙනි සූත්‍රය. හරිද? එතකොට යාලා කියලා තියෙනවා මේ එක සමානයිලු දෙකට. නේ? යාලා කියලා තියෙනවා එක සමානයි දෙක කියන. ඒ කියන්නේ 5x වර්ගය බෙදීම 2 සමානයි 5x ධන 4 වර්ගය බෙදීම 6. හරි මෙතන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය එන්නේ 5 වරක් x ධන 4 වර්ගය බෙදීම 6 කියන එක. හරිද? එතකොට මේ දෙක සමානයි කියලා තියෙනවා. මේ දෙක සමානයිනේ. අපි කොහොමද මේකෙන් ගොඩනගා ගන්නේ මේ සූත්‍රය? මේ දීලා තියෙන සමීකරණය කොහොමද ගොඩනගා ගන්නේ? ඒක ගොඩනගා ගන්නේ 5ට 5 කපන්න පුළුවන්. හරිද? මේ පැත්තේ මේ තියෙන දෙකට දෙවරක් 1යි දෙවරක් 3යි. එතකොට මේ 3 මේ පැත්තට එනවා. හරිද? මේ 3 මේ පැත්තට එනවා 3x වර්ගය මේ පැත්තට ඉතුරු වෙනවා. මේ පද දෙක එකතුවක වර්ගයන තියෙන්නේ. මේක අපි මේ ප්‍රසාරණය කරගමු. එතකොට එනවා x වර්ගය ධන මොකද මේ ධන 4 වරක් x ධන 4යි x ඒකේ දෙගුණේ. ධන 8යි x ධන 4 වර්ගය. ධන 4 වර්ගය ධන 16යි. හරිද? ඔක්කොම පද අපි එක පැත්තකට ගමු. 3x වර්ගය ඍණ x වර්ගය ඍණ 8x ඍණ 16 සමානයි බිඳුව. හරිද? හැබැයි අපිට දීලා තියෙන්නේ මේක නෙමෙයි. අපිට දීලා තියෙන්නේ මෙන්න මේ සමීකරණය ගොඩනගා ගන්න කියලා. එහෙනම් මේ ඔක්කොම පද අපි හරි මේක ඉස්සලා මේක අඩු කරගෙන යමුකෝ 3x වර්ගයෙන් අඩු කළාම 2x වර්ගය ඍණ 8x ඍණ 16 සමානයි බිඳුව. හරි. දැන් අපි මේ සමීකරණය ගොඩනගන්න අපිට පේනවා මේ සමීකරණ දෙකම මේ තියෙන්නේ. එහෙනම් අපි හැම පදයක්ම බෙදනවා දෙකෙන්. හරිද? x වර්ගය ඍණ 8x දෙකෙන් බෙදහම 4x ඍණ 16 දෙකෙන් බෙදහම 8යි. බිඳුව දෙකෙන් බෙදා කියලා වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මේක තමයි අපි පෙන්වන්න ඕනේ. x ල අගය හොයාගෙන ඉන්න ඕනේ. x ල අගය හොයාගන්න කොහොමද? අපි x වර්ගය ඍණ bx ධන c කියන සූත්‍රයේ විදිහට ලියාගත්තොත් මේක a කියන්නේ 1යි b කියන්නේ ඍණ 4යි c කියන්නේ ඍණ 8යි. අපිට ඔයාලා දන්නවා සමත සූත්‍රයක් තියෙනවා x ල අගය හොයන්න ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4යි ac බෙදීම 2යි a කියලා. නේ ඔයාලා ඒක දන්නවනේ. එතකොට ඍණ b කියන්නේ ඍණ 4 ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ ඍණ 4 වර්ගය ඍණ 4යි a කියන්නේ 1 c කියන්නේ ඍණ 8යි. හරිද?
දෙක වරක් 1. එතකොට ඍණ 4 ඍණ වරක් ඍණ 4යි කියන්නේ ධන 4 ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ ඍණ 4 වර්ගය ධන 16යි. ඍණ 4 වරක් 1 ඍණ 4යි ඍණ 4 වරක් 8 ධන 32 බෙදීම 2. මේක අපිට ලියා ගන්න පුළුවන්. 4 බෙදීම 2. මොකද මේ 2 මේ 4ටත් අයිති වෙනවා. මෙන්න මේ වර්ගමූලයටත් අයිති වෙනවා. ධන හෝ ඍණ වර්ගමූලයේ තියෙන්නේ ඍණ මේ වර්ගමූල ඇතුලේ තියෙන්නේ 32කට 16ක් එකතු කරාම 48යි. බෙදීම. එතකොට මේ එළියේ තියෙන බෙදීම කියන එක අපිට වර්ගමූල ඇතුලට යනකොට 2 වර්ග එනවා. එතකොට 4. ඒ සම්පූර්ණ එකේ වර්ගමූලය දාන්න පුළුවන් අපිට. හරිද? ඊළඟට මෙතන ලියන්න පුළුවන් 2 ධන හෝ ඍණ වර්ගමූල 12 කියලා. වර්ගමූල මම මෙතන දාන්නම් 2 ධන හෝ ඍණ වර්ගමූල 12 කියන එක සමානයි 2 ධන හෝ ඍණ අපිට වර්ගමූල 12 කියන එක ලියන්න පුළුවන් 4 වරක් මේ වර්ගමූලය කියලා. එතකොට 2 ධන හෝ ඍණ 4 එළියට ගත්තාම 2 වරක් මූල 3යි කියන එක අපිට ගන්න පුළුවන්. හරිද? එතකොට x වල අගේ එන්නේ 2 ධන හෝ ඍණ 2යි මූල 3 කියන එක. ඊළඟට අපිට කියලා තියෙනවා x එන්නේ එක අගයක් කියලා පෙන්වන්න කියලා. අපිට x ගන්න පුළුවන් අගයන් දෙකක් තියෙනවා. 2 ධන 2යි මූල 3 හෝ x අපිට ගන්න පුළුවන් 2 ඍණ 2යි මූල 3. හරිද? මේ පැත්තට නම් අපිට ධන අගයක් එනවා කියලා පේනවා. මොකද ධන දෙකට එකතු කිරීමන්නේ ගන්න තියෙන්නේ. හැබැයි මේ පැත්තට එන්නේ මොකද්ද? මේ පැත්තට එන්නේ ඍණ අගයක් නේද? දෙකෙන් අඩු කරන්න තියෙන්නේ දෙකට වඩා වැඩි අගයක්. මොකද මූල 3 අගය 1.73යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් මේ උත්තරේ අනිවාර්යෙන් දෙකට වඩා වැඩි. එතකොට මෙතන එන්නේ උත්තරේ බිඳුවට වඩා අඩු වගයක් නේද එන්නේ. බිඳුවට වඩා අඩු වගයක් මෙතන x එන්නේ. එතකොට අපිට මේක ගන්න පුළුවන්ද? ඒක නිසා මේක ගන්න බෑ. එතකොට අපිට පේනවා x එන්නේ මෙන්න මේ අගය විතරයි. 2 ධන 2යි මූල 3 2 ධන 2යි මූල 3 කියන්නේ මූල 3 කියන්නේ 1.7යි 3 2 ධන 3.46 එකතු කළාම එනවා 5.4යි 6යි කියලා x ආගේ. ඒක ඒකක කියලා එන්න ඕනේ. මොකද දැන් මෙතන ඒකක කියලා පේනවනේ. ඊළඟට අපෙන් අහලා තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය හොයන්න කියලා. හරිද? කේන්ද්‍රික ඛණ්ඩයේ අරය. B කේන්ද්‍රික ඛණ්ඩයේ අරය. B හි අරය. B හි අරය කියන්නේ x එකතු කරලා 4ක් නේද? එතකොට x වලගේ අපි හොයාගත්තා ඒකක 5.4යි 6යි. ඒකට එකතු කරන්න ඕනේ 4යි ඒකක. එතකොට එනවා 9.4යි 6යි කියලා. එතකොට ඒක පළවෙනි දශම ස්ථානෙට නිසා 9.5යි ඒකක කියලා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. මෙතන තේරුණා නේද මේක ගන්න බැරි කියලා. මේක ගන්න බැරි. දෙකෙන් අඩු කළාම දෙකට වඩා වැඩි ගාණක් එන්නේ ඍණාගයක්. අපිට දුර කියන්නේ අපි මේ දෛශික සංඛ්‍යාව විදිහට නෙමෙයි ගන්නේ. අපි මේ අරේ කියන එක මේ අගයක් විතරනේ තියෙන්නේ. එතකොට ඍණ දාන ගන්න බෑනේ. අපි දන්නවා ඍණාගයන් වලින් අපි වර්ගඵලය ඍණ මේ ඍණ 10 කියලා කියනවද නෑනේ. ඒක නිසා තමයි බිඳුවට වඩා අඩු අගයන් එකට තියෙන්න බෑ. ඒකට ඒක උත්තරේ ගන්න බෑ x විදිහට.